අද මම මගේ කිචන් එකෙන් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතා පහසුවෙන්ම නිවැරදිව හරියට කප් කේක් කොහොමද හදාගන්නේ කියලා තමයි. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට මේ කප් කේක් එකට මොනවද අවශ්‍ය කරන්නේ, ඒ වගේම කොහොමද මේක අපි නිවැරදිව හදාගන්නේ කියලා. අද මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250යි, කුඩු කරගත් සීනි ග්‍රෑම් 250යි. මේක සීනි එක මම ග්‍රයින්ඩ් කරලා තියෙන්නේ. ඔයාලා එහෙම කරගන්න නැත්නම් අපිට මාජරින් හෝ බටර් එක මේ සීනි එක ගහ ගන්නකොට ගොඩක් වෙලාවක් ගහ ගන්න වෙන හින්දා තමයි මම මේක කුඩු කරලා අරන් තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා මාජරින් ග්‍රෑම් 250ක්. ඔයාලට බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා බිත්තරත් ග්‍රෑම් 250යි. ඊට පස්සේ මෙතන අරගෙන තියෙනවා කිරි මිලිලීටර් 80ක්. ඒ කියන්නේ ඔයාලට මෙතන ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ඒ වගේම පිටි කිරි දිය කරලා හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව වැනිලා අරන් තියෙනවා. වැනිලා මම මෙතන තේ හැඳි දෙකමාරක් එක් කර ගන්නවා. ඒ වගේම මෙතන බේකින් පවුඩර් තේ හැඳි 2යි. මෙතන මම අරගෙන තියෙනවා බේකින් සෝඩා. බේකින් සෝඩා මම මෙතෙන්ට පාවිච්චි කරන්නේ පින්ච් 2ක් 3ක්. පින්ච් එකක් කියන්නේ අපි මේ වගේ ඇඟිල්ලෙන් අල්ලලා දාන ඒවා දෙකක්. ඒවා අපි මේස හැඳි එහෙම නැත්නම් තේ හැඳි ගණන් ගන්නෙ නෑ මේ ප්‍රමාණයට. ඒ ගන්නේ පින්ච් දෙකක් තමයි මේ ප්‍රමාණයට මම දාගන්නේ. ඔන්න මම මුලින්ම අරගෙන තියෙන පාන් පිටි 250ට බේකින් සෝඩා එක් කර ගන්නවා පින්ච් දෙකක්. ඊට පස්සේ මම බේකින් පවුඩර් තේ හැඳි දෙක එක් කර ගන්නවා. දැන් මම මේ සේරම හොඳින් මික්ස් වෙන්න 3 සැරයක් 4 සැරයක් හොඳින් හලා ගන්නවා. ඉතින් ඔයාලා මේක හොඳින් හලන තරමට, හලන වාර ගානේ වැඩි වෙන තරමට අපේ කේක් එක එහෙම නැත්නම් කප් කේක් පිපෙන එක හොඳින් සිද්ධ වෙනවා. අපි අපේ පාන් පිටි ටික හලාගෙන අවසන් වෙලා මේක බටර් ටික හොඳට විනාඩි 2ක් වගේ කාලයක් බීටර් එකෙන් බීට් කරගන්න ඕනේ. ඔයාලා හලාගත්ත පිටි එක වාතයත් එක්ක සම්බන්ධ නොවෙන්න හොඳට වහලා තියාගන්න. ඔන්න දැන් අපි අපේ බටර් ටික විනාඩි 2ක් විතර ගහගත්තා. දැන් මේකට සීනි ටික එක් කරගෙන සීනි ටික සාමාන්‍යයෙන් දිය වෙනකන් ගහන්න ඕන. හොඳටම දිය වෙන්න ඕනේ නැහැ. අපි බිත්තර දාලා ගහනකොට දිය වෙනවා. ඔන්න අපි දැන් අපේ බටර් සීනි මම සීනි 3 වතාවකට දාලා මේක ගහගෙන තියෙන්නේ. විනාඩි 2ක් විතර වගේ තමයි ගැහුවේ. ඉතින් සීනි පොඩ්ඩක් දිය වෙලා තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපි බිත්තර දැන් එක කරගෙන අපි මට මෙතන බිත්තර ග්‍රෑම් 250ට බිත්තර 5ක් තමයි ආවේ. ඉතින් අපි මේ බිත්තර 5 3 සැරයකට වගේ දාගෙන මේක ආයෙ සැරයක් හොඳට බීට් කරගමු. ඔන්න දැන් අපි බටර් සීනි බිත්තර හොඳට ගහගෙන තියෙන්නේ. දැන් ඇති හොඳටම. අනේ මට මේ ඔයාලට කියන්න අමතක වුණ දෙයක් තියෙනවා. ඒකට මට සමා වෙන්න. මොකද්ද දන්නවද? අපි මේ කේක් එක ගහන්න පටන් ගන්න වෙලාවේ අපේ oven එක සෙල්සියස් අංශක 175ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියන්න ඕනේ. ඉතින් ඔයාලගේ oven එකේ හැටියට ඒක පොඩ්ඩක් වෙනස් වෙයි. උෂ්ණත්වය 175 80 ඒ අතරේ ඔයාලා තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක දාන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ මේ කප් කේක් දාන ට්‍රේස් වලට ඒ කප් කේක් දාන කොළ ඒවා දාලත් හදාගෙන තියාගන්න ඕනේ මේක ගහන්න ඉස්සෙල්ලා. හරි එහෙනම් අපි දැන් මේකට අපේ පිටි ටික වැනිලා ඒ වගේ දාලා අපේ මිශ්‍රණය එහෙම නැත්නම් කේක් බැටර් එක හදාගමු. ඔයාලා මේකට පිටි ටික ඔක්කොම එකපාර දාගන්න නැතුව පිටි 3 සැරයකට වගේ දාගෙන කැට ගැහෙන්නේ නැති වෙන්න මේක හොඳට මික්ස් කරගන්න. දැන් අපි මේකට අපේ වැනිලා තේ හැඳි දෙක එක් කරගමු.
අපි දැන් මේකට අපි අරගෙන තියෙන ෆ්‍රෙෂ් මිල්ක් හෝ පිටි කිරි වලින් හදාගත්ත කිරි එක් කරගෙන මේක හොඳට ෆෝල්ඩ් කරගමු. ඔයාලා කිරි මේකේ පදම බල බල දාන්න ඕනේ. ඔක්කොම ටික එකපාර දාන්න එපා. සමහරට කිරි වැඩියෙන් යයි සමහරට මේක ඔක්කොම යන්නේ නැහැ. මොකද සමහර පාන් පිටි වර්ග තියෙනවා වතුර වැඩියෙන් අල්ලන. එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා වැඩි වතුර අහන්න නැති ඒවා. ඉතින් ඒ එතකොට අපිට පදම වෙනස් වෙන හින්දා ඔයාලා මේක මෙහෙම වැක්කිරන ගාන තමයි ගන්න ඕනේ. ඒ ගානට එනකන් කිරි ටික එක් කරගන්න. මොන අපේ කේක් බැටර් එක දැන් හොඳ පදමට තියෙනවා. ඉතින් දැන් ඔයාලා මේක කැට හිටින් නැති වෙන්නම ඔයාලා මේක හොඳටම හැඳි ගන්න ඕනේ මේ විදිහට. ඉතින් දැන් ඔන්න හරි. මම නම් ගත්ත කිරි ටික ඔක්කොම මේකට දාන්න උනා. දැන් අපි මේක ට්‍රේ වලට දාලා සෙල්සියස් අංශක 175 විනාඩි 20ක් බේක් කරගමු. ඔයාලා මේ ට්‍රේ වලට දා ගන්නකොට පිරෙන්නම දා ගන්න එපා. මේක පිපිලෙන්නත් ඉඩ තියෙන්න 4න් 3ක් විතර වගේ ප්‍රමාණයක් තමයි අපි මේ කප් වලට දාගන්නේ. අපි කේක් බැටර් එක මෙහෙම මේවට දාගෙන ඉවර වෙලා මේ වගේ ඇතුලේ තියෙන වාත බුබුල එළියට එන්න මේ වගේ දෙතුන් වතාවක් මෙහෙම මේස උඩ ටැප් කරන්න ඕනේ. දැන් අපි මේක oven එකට දාගමු. ඔන්න අපේ කප් කේක් ටික නම් ලස්සනට බේක් වෙලා තියෙනවා ළමයි. ඉතින් බලමු අපි දැන් මේක ඇතුළ කොහොමද කියලා නේ කඩලා එහෙම. ඔන්න ඉතින් දැන් අපේ කප් කේක් ටික හදලා අවසానයි. දැන් ඉතින් අපිට තියෙන්නේ රස බලන්න තමයි. ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙලා මට පොඩි help එකක් දෙන්න. මේ හොඳ soft එකට තියෙනවා මේ බලන්න. ඉතින් ඔයාලා මම මේ කියපු විදිහට හදාගත්තොත් ඔයාලටත් මේ විදිහටම හදාගන්න පුළුවන්. හරි ඒ වගේම තමයි රසත්. ඉතින් එහෙනම් ඔයාලට මම මේ වගේම රසවත් වැදගත් වීඩියෝ එකකින් ආයෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්න. බුදු සරණයි.